අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා මේ දවස්වල යන අමුතම ආගන්තුකයෙක් ගැන තමයි අද මේ විග්‍රහය. මේ වස්තුවට කියන්නේ 3i Atlas කියලා. හැබැයි මේක නිකම් ආගන්තුකයෙක් නෙවෙයි. තරු අතරින් එන මේ වගේ අමුත්තන් ගැන අපි මෙච්චර කල් හිතාගෙන හිටපු හැමදේම ප්‍රශ්න කරන්න මේ 3i Atlas අපිට බල කරනවා. හරි අපි මේ රහස්‍ය විසඳන්න පටන් ගමු. අපි මේ ගමන පටන් ගන්න ඕන මෙන්න මේ උපුටා දැක්වීම. මේකෙන් කියවෙන්නේ හරිම වැදගත් දෙයක්. ඒ තමයි අපි මේ ගනුදෙනු කරන්නේ සාමාන්‍ය දෙයක් එක්ක නෙවෙයි සම්පූර්ණයෙන්ම අලුත් අද්විතීය දෙයක් එක්ක කියන එක. මේක තමයි අපේ පරීක්ෂණයේ පළවෙනි ඉංගිය. හරි. එහෙනම් අපි අපේ පරීක්ෂණයේ පළවෙනි කොටසට යමු. මේක තමයි හැමෝගෙම අවධානය මුලින්ම ඇදිලා ගිය දේ. 3i Atlas එකේ ඇදහිය නොහැකි තරම් ලොකු ප්‍රමාණය. ඉතින් මේ අන්තර්තාරීය වස්තුවක් කියන එක සමහර විට අලුත් වචනයක් වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉපදුණු දේවල් නෙවෙයි. මේවා ඈත තියෙන වෙනත් තරු පද්ධතියකින් ඇවිත් අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගිහින් ආයෙත් තරු අතර ගමනක් යන සංචාරකයෝ. හරි. මෙන්න මෙතන තමයි කතාව වෙනස් වෙන්නේ. විද්‍යාඥයින් බලාපොරොත්තු උනේ හරිම පොඩි යන්තම් පේන වස්තුවක් දකින්න. මොකද සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන්නේ ඒ වගේ ඒවා. හැබැයි 3i Atlas එක අපිට හම්බ උනේ බලාපොරොත්තු වුණාට වඩා අතිශයින්ම විශාල න්‍යෂ්ටියක්. කිලෝමීටර් කිහිපයක්. ඒක ඇත්තටම ලොකු ප්‍රමාණයක්. මේ වගේ දෙයක් දැක්ක ගමන් තාරකා විද්‍යා ප්‍රජාව අතරේ ලොකු කතාබහක් ඇති වුණා. මොකද මේ වගේ ලොකු වස්තුවක් නිශ්ශබ්දව ඉන්න විදිහක් නැහැ. හොඳයි. පළවෙනි ප්‍රහේලිකාව තමයි ප්‍රමාණය. දැන් අපි යමු දෙවෙනි ප්‍රහේලිකාවට. මේ වස්තුවේ චලිතය. මෙතන තියෙන්නේ හරිම අමුතු පරස්පරයක්. ඒකෙන් පිටවෙන වායු පේනවා. හැබැයි ඒකට අනුව ඒක චලනීය වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න අපි වල්ගාතරව වැඩ කරන විදිහ පොඩ්ඩක් බලමු. ඉර ළඟට එද්දි ඒවායේ මතු පිට තියෙන අයිස් රත් වෙලා වායු විදියට වේගෙන් පිට වෙනවා. හරියට කුඩා රොකට් එන්ජිනක් වගේ. මේ වායු පිට වෙන පීඩනයෙන් වල්ගාතරව අනිත් පැත්තට තල්ලු වෙනවා. හැබැයි 3i Atlas ගත්තම මෙන්න මේකයි ප්‍රශ්නේ. ඒකෙන් වායු පිටවනවා අපි දකිනවා. ඒත් ඒකට අදාළ තල්ලුවක්, ඒ කියන්නේ ගමන්පතේ වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක හරිම පුදුම සහගතයි. මේ උපමාවෙන් නම් කාරණාම් නියමයටම පැහැදිලි වෙනවා නේද? 3i Atlas එකේ ස්කන්ධය සහ ඝනත්වය කොච්චරද කියනවනම් ඒකින් පිටවෙන වායු වලට ඒකම තල්ලු කරන්න බෑ. හරියට බයිසිකල් පොම්ප් එකකින් කෝච්චියක් තල්ලු කරන්න හදනවා වගේ වැඩක්. ඉතින් මේ චලනයක් නැති එකෙන් අපිට මොකද්ද තේරුම් ගන්න පුළුවන්? ඒකෙන් කියවෙන්නේ මේකේ ඇතුළත හරිම ඝන බර ව්‍යුහයක් තියෙනවා කියන එක. සාමාන්‍ය වල්ගාතරු වගේ ලේසියෙන් කැඩෙන බිඳන සිදුරු සහිත දෙයක් නෙවෙයි. හරි. දැන් තමයි අපි එන්නේ මේ කතාවේ තියෙන කුතුහලයෙන්ම අවසනම කොටසට. මේක තමයි රහස් පරීක්ෂක කතාවේ තුන්වෙනි සහ වැදගත්ම සාක්ෂිය මීතේන අභිරහස. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මොකක්ද? වල්ගාතරුවක් ඉරට ලන් වෙද්දි රත් වෙන්න පටන් ගත්ත ගමන්ම වාෂ්ප වෙන වායුවක් තමයි මීතේන්. ඒක මුලින්ම එළියට එන්න ඕන. ඒ 3mi Atlas ඉර ළඟට එද්දි මීතේන් වායුව පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. මේකේ කාල රේඛාව බලන්නකෝ. ඉරට ලං වෙනවා මීතේන් නැහැ. ඉරට කිට්ටුම තැනට එනවා තාමත් මීතේන් නැහැ. හැබැයි පුදුමේ කියන්නේ ඉර පහු කරලා යන්න පටන් ගත්තට පස්සේ එකපාරටම මීතේන් වායුව මතුවෙනවා. ඉතින් ප්‍රශ්නේ මේකයි. කොහොමද වස්තුවක් මීටේන් ඇතුලේ හංගගෙන ඉඳලා හරියට වෙලාව බලලා වගේ පස්සේ එළියට දාන්නේ? මොන වගේ ව්‍යුහයකටද ඒක කරන්න පුළුවන්? මෙන්න මේකට තමයි විද්‍යාඥයින් යෝජනා කරන විසඳුම. ඒකේ තියෙන්නේ අවුල් ජාලයක් නෙවෙයි. පිළිවෙලකට හදපු ස්තර ගොඩක් තියෙන අභ්‍යන්තරයක්. මීතේන් තියෙන ගැඹුරු ස්තරයක. ඒකට උඩින් තියෙන ස්තර තාපය ඇතුළට යන එක පාලනය කරනවා. හරියට තාප පරිවාරකයක් වගේ. හොඳයි. එතකොට මේ හැම දෙයකින්ම අපිට තේරෙන්නේ මොකද්ද? මේ 3i Atlas කියන්නේ අපි කවදාවත් දැකලා නැති සම්පූර්ණයෙන්ම අලුත් වර්ගයක ආගන්තුකයෙක් වෙන්න පුරුලන්ද? මේ වෙනස තීරුම් ගන්න මේ වගුව බනන්න. එක පැත්තකින් තියෙනවා සාමාන්‍ය වල්ගාතරුවක්. ඒක හරියට බොරළුයි වෙලියේ එකට දාලා හදපු මල්ලක් වගේ. අවුල් සහගතයි. අනිත් පැත්තෙන් 3i Atlas. ඒක හරියට ලුණු ගෙඩියක් වගේ. ස්තරයෙන් ස්තරයට පිළිවෙලකට හැදලා. එතකොට තව අදහසක් එනවා. සමහර විට මේ වගේ ව්‍යුහයක් හැදෙන්න අවුරුදු බිලියන ගාණක් තරු අතරේ ගමන් කරන එක හේතු වුණාද? කොස්මික් කිරණවලට නිරාවරණය වෙලා ඒකේ මතුපිට තද වෙලා ඇතුළත දේවල් ආරක්ෂා වුණාද? හැබැයි එකෙත් පොඩි අවුලක් තියෙනවා. එහෙම අවුරුදු බිලියන ගාණක් ගියානම් ඒ ගමනේදී ඒකේ තියෙන වායුව ඔක්කොම වගේ ඉවර වෙන්න එපායි. ඒත් 3i Atlas තාමත් හොඳටම ක්‍රියාකාරී. එතකොට කොහොමද එහෙම වෙන්නේ? ඒක තවත් අභිරහසක්.
මෙතනදී අපි තීරම් ගන්න ඕන තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපේ සෙවීමේ සීමාවන්. අපි පාවිච්චි කරන දුරේක්ෂ ඒවා හදලා තියන්නේ කුඩා සහ දීප්තිමත් දේවල් අල්ලගන්න. ඒ කියන්නේ 3IATLS වගේ ලොකු සහ නිහඬ වස්තු අපේ ඇස් වලින් ලේසියෙන්ම ගිලිහිලා යන්න පුරුවන්. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරමු මෙන්න මේ ප්‍රශ්නයත් එක්ක. 3i ඇට්ලස් කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි. අපි මේ වර්ගයෙන් දැකපු පළවෙනි එක විතරක් නම්. එහෙනම් අපි නොදැනවත්වම නිහඬවම මේ වෙනකොට කොච්චර සංඛ්‍යාවක් අපේ සෞර ග්‍රහ මණ්ඩලය හරහා ඇවිත් යන්නේ නැද්ද? ඒක හිතන්නවත් බැරි තරම් දෙයක්.